දෙවෙනි වීඩියෝ එකෙන් කියන්න යන්නේ අපි එන්ජින් එක අවසන් අරගෙන එන්ජින් එක හයි කරලා ඊට පස්සේ කරන්න තියෙන දේවල් ටික තමයි මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ. ඊට කලින් පළවෙනි වීඩියෝ එකේදී කීප දෙනෙක් අහලා තිබිච්ච ප්‍රශ්න වලට උත්තර කීපයක් දෙන්න ඕනේ. සමහර අය අහලා තිබ්බා බයික් වලට මෝටර් බයික් වලට කොහොමද කරන්න කියලා. ඒත් මේ process එකම තමයි මම RMකින් ආපු වෙලාවේ ඒගොල්ලෝ එහෙම තමයි කිව්වේ. මේ විදිහටම තමයි මෝටර් බයික් වලට කරන්න කියලා. ඒතර තව අහලා තිබ්බා එක වෙනස් මොඩල් වල එන්ජින් තියන්න පුළුවන්ද ඒ වගේ දේවල් RMA එකෙන් අහපු වෙලාවෙ කිව්වේ එහෙම බෑ කියලා. නමුත් ඔයගොල්ලෝ දන්නවනේ RMA එකේ හැටි පොඩ්ඩක් ගිහිල්ලා කතා බහ කරලා සමහර විට කරගන්න පුළුවන් වෙයි. සාමාන්‍යයෙන් ගත්තු ගමන් නම් ඒගොල්ලෝ බෑ කියලා තමයි කියන්නේ. නමුත් ගිහිල්ලා පොඩ්ඩක් ඒක කතා බහ කරලා බලන්න. හරි. එතකොට දැන් තව දෙයක් කියන්න ඕනේ මේ පළවෙනි වීඩියෝ එක කියපු කිසිම දෙයකට මුදල් අය කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි ෆෝම් එක අරගෙන ඒකට අවසර අරගන්න තැනට යනකම් සල්ලි මුකුත් ගෙවන්න තැනක් නැහැ. ඒත් මේ වීඩියෝ එකේ තමයි මේ දේවල් ඔක්කොම කියන්නේ මෙතනින් පස්සේ. හරි. දැන් මුලින්ම ඔයගොල්ලෝ එන්ජින් එක හයි කරගත්තනේ. අවසර අරගත්තා. ඊට පස්සේ අලුත් එන්ජින් එක හයි කරගත්තා. හරි. ඊට පස්සේ තියෙන්නේ මේ එන්ජින් එක හයි කරගෙන ඊට පස්සේ ගිහිල්ලා RM එකට පෙන්නන්න තමයි තියෙන්නේ. එතකොට මම මුලින් කිව්වා වගේ ප්‍රාදේශීය RMV කාර්යාල වලට උනත් මේක පෙන්වන්න පුළුවන්. ඕගොල්ලෝ ඒක අර අවසර ගන්නකොට මේ ෆෝම් එකේ සඳහන් කරනවානේ කොහෙද පෙන්වන්න ඕගොල්ලෝ ලේසි දැන කියලා. අන්න එතන තමයි කියලා පෙන්වන්න ඕනේ. හරි. ඒතර මම මේක පෙන්වන්න ගියේ වේරහැරකට. ඒතර මම මේ විස්තර කියන්නේ ඒක බේස් කරගෙන ඔයගොල්ලෝ ඒක තේරුම් ගන්න විදිහට කරන විදිය. එතකොට වේරහැරදී වාහනේ පෙන්වන්න නම් ඔයගොල්ලන්ට මුලින්ම අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ. අනිත් තැන්වල නම් කොහොමද දන්නේ පොඩ්ඩක් අහලා බලන්න. එතකොට අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ. ඒක ඒගොල්ලන්ගේ නම්බර එකක් තියෙනවා. මම ස්ක්‍රීන් එකේ දාන්නම් ඒ නම්බර එක. දැනට මේ 2025 මුල හරිය වගේ තියෙන මැද හරිය වගේ තියෙන නම්බර එක මේකට කතා කරලා මේක ඔටෝමේටඩ් සිස්ටම් එකක් තියෙන්නේ. ඒ කියන අංක ඔබලා මේ අපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන්. එතකොට ඒකේ අපොයින්ට්මන්ට් එක දැන් අද මේක දැම්මොත් එහෙම හෙට දවසේ තමයි හම්බෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට ඒ හම්බෙන වෙලාව වැඩක් නැහැ. කියන්නේ වෙලාව ඔයගොල්ලන්ට SMS එකක් එයි උදේ හරි නැත්නම් දවල් 12 ඔහොම වෙලාවක් එයි. වෙලාව ප්‍රශ්නයක් නැහැ. දවස් තමයි වැදගත් වෙන්නේ. ඒ දවසේ උදෙන්ම යන්න කලින් වාහනේ මෙන්න මේ දේවල් ටික හදාගෙන යන්න. හරිද? හෝන් එක වැඩ කරනවද බලන්න. හෙඩ්ලයිට් බලන්න. හෙඩ්ලයිට් හයි බීම් එක දාලා බලන්න. ලෝ එකට දාලා බලන්න වැඩ කරනවා කියලා. එතකොට හෙඩ්ලයිට් දාද්දී වාහනේ පිටිපස්සේ ටේල් ලයිට් පත් වෙනවා කියලා බලන්න දෙකම. ඊට බ්‍රේක් පාගල බලන්න බ්‍රේක් ලයිට් පත් වෙනවද කියලා. එතකොට වයිපර් දාලා බලන්න වයිපර් වැඩ කරනවද කියලා. සිග්නල් එතකොට ඩබල් සිග්නල් ඒ හැම එකම හරියට තියෙන්න ඕනේ. මොකද එතන චෙක් කරනවා. චෙක් කළා මේක එකක් හරි ෆේල් වුණොත් ඔයාලට ආපහු රස්තියද වෙනවා ගිහිල්ලා හදාගන්න. ඒ හින්දා ඒ හැමදේම බලන්න. ඊට පස්සේ දැන් එන්ජින් නම්බර් එක තියෙන තැන තියෙනවනේ. එතන පැහැදිලිව තියෙනවා. සමහර තැන්වල මලකඩ කාලා එන්ජින් නම්බර එක බලා ගන්න බැරුව එහෙම තියෙනවනේ. එහෙම වුණොත් එහෙම එතනට ගිහිල්ලා වැලිකඩ දාසිය අරගෙන හූරලා ඒක නටන්න වෙනවා. ඒකින්ද ඒක එහෙම තියෙනනම් සුද්ධ කරලා මලකඩ දාන සුද්ධ කරලා හූරලා එහෙම පොඩ්ඩක් පිරිසුදු කරලා තියාගන්න නම්බර එක බැලුවම පේන විදියට. හරිද? ඊට පස්සේ දැන් මේ ටික කරගෙන ඊට පස්සේ ඔයා එදා උදේම යන්න දැන් මම ගියේ වේරහැරකටනේ. වේරහැරකට යනවා නම් ගිහිල්ලා ඇතුළට යන්න. ගිහිල්ලා යද්දී සිකියුරිටි එකෙන් ආයෙ ඔයාලට පෙන්වන්න වෙයි මේ අපොයින්ට්මන්ට් එක දාපු SMS එක එහෙම පෙන්නලා උදේම යන්න ගිහිල්ලා ඒගොල්ලන් අහන්න යන්න ඕන තැන ගියාම ඕගොල්ලන්ට පෙනෙයි මේ වාහන පාක් කරන තැන එහෙම ඒ සිකියුරිටි එක අහන්න යන තැන ගියන් පස්සේ මම ඒ ෆොටෝ එක දාන්නම් ඒ බිල්ඩින් එක. එතකොට පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. එතන තියෙනවා වාහන පාක් කරන්න පුළුවන් අයිනේ. ඒ බිල්ඩින් ඉස්සරහම එතන වාහනේ පාක් කරලා දැන් ඔයාලා යනකොට අරගෙන යන්න ඕන ඩොකියුමන්ට් වගේක් තියෙනනේ. වාහනේ මං කිව්ව මුලදීම අර මේ අපි අවසර ගත්තු ඩොකියුමන්ට් එක ඕනේ. ඊට අමතරව වාහනේ එන්ජින් එක ගත්තු බිල් එකක් ඕනේ. ඒ බිල් එකේ තියෙන්න ඕනේ එන්ජින් නම්බර් එක දාලා තියෙන්න ඕනේ. කැපැසිටි එක ඒ ටික දාලා ඒ කියන්නේ නිකන් කොල කෑල්ලක් නෙමෙයි අර හොඳට මේ ෂොප් එකකින් දෙන මේ ගරාජ් එකකින් දෙන හොඳ printed bill එකක් ඕනේ. ඒක ඔක්කොම ටික දාලා
එතකොට මම සාම්පල් බිල් එකක් පෙන්නන්න මම කරපු එකේ. එතකොට ඒ දෙක තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ මේක අරගෙන ගිහිල්ලා දැන් වාහනේ අතන නවත්තා. ඊට පස්සේ මේ ඇතුලේ තියෙනවා කවුන්ටර් එකක්. එතෙන්ට යන්න. මම ෆොටෝ එක දාලා පෙන්නන්නම් කවුන්ටර් එක. එතෙන්ට යන්න ගිහිල්ලා මේක දෙන්න මේ ඩොකියුමන්ට් එක දීලා කියන්න මේක තමයි කරන්න ඕන අලුතින් එන්ජින් එකක් තියන්න එහෙම කියලා. ඊට පස්සේ එයා ඒ ටික අරගෙන බලලා වාහනේ පොතත් ඕනේ ඔරිජිනල් පොත ඕනේ. ඒ ඩොකියුමන්ට් තුන එතෙන්ට දෙන්න. එතකොට එයා කවුන්ටර් ඉන්න කෙනා බලලා ඔයාට පොඩි ෆෝම් එකක් පුරවලා දෙයි. මට මතකයි රුපියල් 1000ක් විතර ගෙවන්න තියෙනවා. ඒ ෆෝම් එක පුරවලා දුන්නාන් පස්සේ ඒක අරගෙන යන්න ඒගොල්ලෝ කියයි කවුන්ටර් එකක්. ඒ කවුන්ටර් එකට යන්න. ගොඩක් වෙලාවට තියෙන්නේ එතන ඒ බිල්ඩින් එළියට බහැලා ඒ බිල්ඩින් එකේම ඉස්සරහා පැත්තේ තියෙන බිල්ඩින් එකේ එහා පැත්තේ කවුන්ටර් එක. එතකොට යන විදිහ අහගන්න ඔය තනකොළ ගොඩක් තියෙනවා. එකෙන් ඇවිදගෙන යන්න ගිහිල්ලා ඔක ගෙවන්න පුළුවන්. ගෙවලා ඊට පස්සේ ඇවිල්ලා අර කවුන්ටර් එක දුන්නාට පස්සේ ඔයාට කියයි වාඩිලා ඉන්න කියලා. නමුත් දැන් එතන වාඩි වෙලා හිටියොත් ඔයාට වාහනේ පේන්නේ නැහනේ. දැන් ඔයා ඉන්න ඕනේ හරියටම ඔය කවුන්ටරෙත් ඔයාගේ වාහනේ පේන තැනක ඉන්න. ඒතකොට ඔතන එළියට පොඩ්ඩක් බහැලා දෙකම පේන සමාහින. මොකද ඩොකියුමන්ට් අඩුපාඩුවක් තිබුණොත් ඔයාට කවුන්ටර් එකෙන් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් වාහනේ බලන්න එක්සැමිනර් ඇවිල්ලා එතෙන්ට කතා කරන්න පුළුවන්. එක්සැමිනර් ආවොත් එයා වාහනේ ළඟට ගිහිල්ලා තමයි මේ බලන්නේ ඔයා එතන ඉන්නවද කියලා. එතන ඔයාට පේනවනම් ටක් ගාලා යන්න එතෙන්ට. ඊට පස්සේ එයා වාහනේ චෙක් කරන්න ගන්නවා. ඔය මං කියපු දේවල් ටික ඔක්කොම චෙක් කරනවා. හෙඩ්ලයිට් දාලා අර මේ ඔක්කොම කරලා ඊට පස්සේ ඔය ගොඩක් කලාට ඒක ඉතින් මොකක් හරි වැරද්දක් හොයා ගන්නවා තමයි බලන්නේ. හරිද? දැන් මගේ වාහනේ චෙක් කරද්දීම අලුතෙන් පේන්ට් කරලා තිබ්බා. එතකොට ඒකේ ඉස්සර මම ගනිද්දි හප්පිච්ච තැන් එහෙම පොඩ්ඩක් ඒගොල්ලෝ රිපෙයාර් කරලා හදලා තිබ්බා. ඒවත් මෙයා නෝට් කරා. මෙහෙම මේ වෙලාවද පේන්ට් කළාද අර මේ ඔක්කොම අහලා චැසි නම්බර් මේ එන්ජින් නම්බර් ඔක්කොම බලලා චැසි නම්බර් එකත් පොඩ්ඩක් බලන්න. ඒකත් බලනවා. ඒතකොට ඒ චැසි නම්බර් එක ඔක්කොම බලලා ලයිට් දාලා ඒ ඔක්කොම ටික කරලා ඊට පස්සේ වාහනේ දිග පරල මනිනවා. හරිද? තව දෙයක් කියනවා මේ මම පළවෙනි වීඩියෝ එකේ කිව්වා ඇලොයි වීල්ස් එහෙම දාන්න එපා නෙමෙයි. ඒ කියන්නේ මොඩිෆිකේෂන් කරන්න යන්න එපා. ඔරිජිනල් විදිහට වාහනේ තියෙන කියලා. ඇලොයි වීල්ස් දැම්මට කමක් නැහැ. ඇලොයි වීල්ස් වල මේ වීල් සයිස් වෙනස් කරන්න එපා. පොතේ තියෙන වීල් සයිස් එකම නම් ප්‍රශ්නයක් නැහැ. වීල් සයිස් වෙනස් කරලා ඇලොයි වීල්ස් එහෙම දාලා තියනවා නම් ඒක කේස් වෙනවා. මොකද එතන හැම එකම චෙක් කරලා බලනවා. ඊට අමතරව දිග පරල මනිනවා. වාහනේ දැන් එන්ජින් තිබුණාට පස්සේ දිග අර මේ වෙනස් වෙලාද කියලා දිග පරල උස වත් එක්කම එකතු වෙලා ඒක මනි. ඊට පස්සේ ඔය ඉතුරු දේවල් ටිකත් බලලා ඊට පස්සේ ඒ එක්සැමිනර් යනවා. ඊට පස්සේ ආපහු සැරයක් තව එක්සැමිනර් කෙනෙක් එනවා. අර දාපු ඒ ඔක්කොම ආයෙ එයාත් ඩබල් චෙක් කරනවා. එතකොට මම අර ඉස්සර කිව්වා වගේ මොනවා හරි ඉතින් ඇදයක් බලන්නම තමයි බලන්නේ කරේ බඩත් තියනවා කියලා. ඉතින් මගේ වාහනේ මම බලද්දී මගේ 1000cc තිනක් කොහම 1400 නේ චේන්ජ් කරන්නේ මගේ එකේ. එතකොට එයා පොඩ්ඩක් කුණු ගෑවා මේක 1000 නේද 1400 ගොඩක් වැඩි වෙනවා නේ එහෙම කිය ඉතින් මාත් ඉතින් සද්ද නැතුව හිටියා. මොකද ඒකලමනේ අප්‍රේල් වල දුන්නේ. දැන් ඉතින් අරන් මනන් කියලා නේද මම ඉන්ජින් එකත් තියලා ඉවරනේ. එයාත් ඉතින් ඔය කීයක ඉඳලා ඊට පස්සේ ගියා. මෙහෙමයි දැන් මම ඔය ඉක්මනට කිව්වට මේක ඇවිල්ලා පැය ගාණක් යන වැඩක්. මම උදේ 9ට විතර ගිහිල්ලා 2 විතර වුණා ওই වැඩේ ඔතනින් කරගෙන ඉද්දි ඒත් ඉවර නෑ තව වැඩක් තියෙනවා කරන්න. ඒක මම පස්සේ කියන්න. ඒකින්ද කල් වෙලා ඇතෝ යන්න කෑන් කන්න බොන්න මොන හරි තියෙනවා නම් ඒවත් අරගෙන යන්න. මොකද එතන පැය ගාණ මුළු දවසම ඕකට වෙන් කරන්න වෙනවා. එතකොට සමහර දවස්වල වාහන 100 200 තියෙන දවසුත් තියෙනවා. ඒකින්ද සමහර දවසින් කරගන්නත් බැරි වෙන්න පුළුවන්. ඒකින්ද ඒක කල්පනා කරලා වැඩ ඒ විදිහට ප්ලෑන් කරගන්න. එතකොට පැය ගාණක් හිටගෙන ඉන්න වෙනවා උතන. දන්නනේ වැඩ. එතකොට ඒ එක්සැමිනර් බලලා ගොඩක් වෙලාවට හරි කිව්වොත් ඊට පස්සේ බර කිරන්න තමයි තියෙන්නේ. එතකොට දැන් මේ වෙද්දි මම ගියපු දවස්වල RM එකේ බර කිරණ එක තරහදී කැඩිලා තිබ්බේ. එහෙම වුණොත් ඒගොල්ලෝ වෙන තාක් කියනවා මෙන්න මෙතෙන්ට ගිහිල්ලා බර කිරා ගන්න කියලා. හරිද? එතකොට දැන් මෙතනින් බර කිරුවේ නැත්තම් ඒකි අදාළ තැනට ගිහිල්ලා බර කිරන්න. දැන් මට ඒගොල්ලෝ එදා කියපු තැන නම් තිබ්බේ පිළියන්දල
පිළියන්දල ඉඳලා කැස්බෑ පැත්තට ඒ පිළියන්දල හන්දිය ඉඳලා කැස්බෑ පැත්තට යනකොට ආපිකෝ එකක් තියෙනවා. ආපිකෝ එක, PNS එක, කීල්ස් එක, සතුස්. ඔය හතරම එක තැන තියෙන තැනක් තියෙනවා. අන්නේ සතුස්ස පහු වෙනකොටම තියෙනවා දකුණු පැත්තේ කියන්නේ කැස්බෑ පැත්තට යනකොට පිළියන්දල පැත්තට කැස්බෑ පැත්තට යනකොට දකුණු පැත්තේ තියෙනවා පාලම් තරාදිය. මගේ ෆොටෝ එකක් දාන්න නිකන් දැක්කොත් ඔයාලා අඳුරගන්න. එතන නම් ඔයගලන්ට කියන්නේ එතනින් තමයි බර කිරා ගන්න ඕනේ. එහෙම වුණොත් එමෙ ගිල්ලා වාහනේ දාලා වාහනේ ඔය අනවශ්‍ය බඩුවෙම අරන් යන්න එපා. මොකද බර කිරනට වැඩි වෙනවනේ. එතකොට එතන බර කිරා ගන්න මට නම් 500ක් වගේ ගියේ බර කිරන්න. එතකොට බර වැඩි වුණාට ප්‍රශ්නේ නැහැ. කොහොමවත් වැඩි වෙනවා. අලුත් එන්ජින් එක තියෙනවා වැඩි වෙනවනේ. මගෙත් කිලෝ 100 ගණක් වැඩිලා තිබ්බා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට දැන් එතන වැඩ ටික ඔක්කොම ඉවර නම් ඒ කියන්නේ ඒගොල්ලෝ එක්සැමිනර් දෙන්නම බලලා ඉවර නම් බරත් කියලා ඔක්කොම ඉවර නම් ඒ බර කිරු රිසිට් එකයි ඔක්කොම ටික එක ඒගොල්ලෝ මේ සීල් කරලා දෙනවා කවර් එක දාලා. හරිද? ඒ ඔක්කොම ටික ඒ සීල් කරපු එකයි බර කිරපු රිසිට් එකයි ඔක්කොම අරගෙන ඊළඟට යන්න ඕනේ නාරයන් පිට RMB එකට. දැන් මම ගියේ මම මෙච්චරලා කිව්වේ වේරහැර එකට. ඒ කියන්නේ බොරලස්කමුව හන්දිර පොඩ්ඩක් මෙහා තියෙන වේරහැර කාර්යාලය තමයි මේක චෙක් කරන්නේ. කොළඹ චෙක් කරනවා නම් මෙතන තමයි චෙක් කරන්නේ. නාරයන් පිට චෙක් කරන්නේ නැහැ. මේ ටික බර කියලා ඔක්කොම චෙක් කරලා ඊට පස්සේ ඔය දෙන මේ සීල් කරපු ලියුම් කවරේ අරගෙන යන්න ඕනේ නාරයන් පිටේකට. ඕගොල්ලෝ අපි හිතමු දැන් ප්‍රාදේශීය කාර්යාලයකින් මේක බර කිරලා ඔය එක්සැමිනර් චෙක් කරලා ඔය ටික කරා කියලා. ඒත් ඔය දෙන ලියුම් කවරේ ඔක්කොම සෙට් එක අරගෙන ඔයා යන්න ඕනේ කොළඹ යන්න ඕනේ නාරයන් පිටේකට. ඒගොල්ලෝ එහෙන් යවන්නේ නැහැ. ඔයාට මේ ડોකියුමන්ට් අතින් අරන්ම ගිහිල්ලා දෙන්න වෙනවා. හරිද? ඒක මේ මම ඒගොල්ලන්ගෙන් ඇහුවා එහෙම තමයි ඒගොල්ලෝ ගිහිල්ලා අපිටම ගිහිල්ලා දෙන්න වෙනවා කිව්වා. මොකද එතන ගොඩක් තියෙනවා තව වැඩ කරන්න ඒකින්ද. ඒකින්ද ඔයගොල්ලෝ ප්ලෑන් කරගන්න කොහෙදද පෙන්වන්න ඕනේ කියලා. එතකොට යන්න නාරයන් පිට මේකට එතනට ඇද්දි වාහනේ අරන් යන්න ඕනේ නැහැ. ඕනනම් අරන් යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ගිහිල්ලා ඔක දෙන්න ඕනේ. ඔයගොල්ලන්ට මතක නම් අපි අර අවසර ගත්ත කවුන්ටර් එක තියෙන මතක නැහැ මුලින්ම ෆෝම් එක පුරවගෙන ගිහිල්ලා මේ එන්ජින් එකට අවසර ගත්ත තැන අන්න එතෙන්ට තමයි යන්න ඕනේ. ටෙක්නිකල් රූම් එකට තමයි යන්න ඕනේ මේ ඊළඟට. මං කලින් සැරයක් කිව්වනේ නැවුල යාපදිංචි කරන්නේ නැහැ කියලා. හරි. ටෙක්නිකල් රූම් එකට ගිහිල්ලා ඔක ෆෝම් සෙට් එක දුන්නාට පස්සේ ඒගොල්ලෝ ඒ ඔක්කොම බලලා චෙක් කරලා ඉවරලා ඕගොල්ලන්ට කියනවා ડોකියුමන්ට්ස් ටිකක් දීලා මේක අරගෙන යන්න කියලා තව කවුන්ටර් එකක් කියනවා. සාමාන්‍යයෙන් උදේට පැයක් විතර ඉන්න වෙනවා. හරිද? ඊට පස්සේ තමයි ඊළඟ කවුන්ටර් එකට යන්න කියන්නේ. ඒ කවුන්ටර් එක තියෙන තැන අහගන්න මේ RMB බිල්ඩින් එකේ මැද තියෙන බිල්ඩින් එකක් මැද තියෙන බිල්ඩින් එකේ ඇතුළට ගිහිල්ලා ලී පඩිපෙළක් තියෙනවා. ඕකෙන් උඩට නගින්න තමයි තියෙන්නේ. පොඩ්ඩක් අහගන්න කවුන්ටර් එකේ තියෙන තැන ඒ ලී පඩිපෙළෙන් උඩට නැග්ගන්න පස්සේ දකුණු අත පැත්තට යන්න. ඒකෙන් තමයි ඔය තියෙන කවුන්ටරේ තියෙන්නේ. එතකොට ඒකට ගිහිල්ලා ඔය ටික දෙන්න ඕනේ. ඔයාලට යන්න කලින් ඒ පල්ලෙහා තියෙනවා ෆොටෝකොපි ගහන තැන. ඒ තැනකින් ID එකේ ෆොටෝකොපි එකක් ගහගන්න ඒක ඕන වෙනවා. ඒතර උඩට ගිහිල්ලා ඒ කවුන්ටර් එකට ඔය සෙට් එක දුන්නාට පස්සේ එයා බලලා ෆෝම් එකක් ෆිල් කරලා දෙනවා. මේක ගිහිල්ලා බැංක් එකට පේ කරලා එන්න කියලා. ඒක අරගෙන යන්න ඒක 1300 ගණක් තියෙනවා ගෙවන්න. 1200 ගණක් 300 ගණක් තියෙනවා. එතකොට ඒක ගිහිල්ලා ගෙවන්න තියෙන බැංකුව කිව්වට අපිට ඕන බැංකුවට බෑ. RMB එකේ මේ යටම තට්ටුවේ තියෙනවා බැංකුවක්. ඒකට තමයි දෙන්න ඕනේ. එතකොට අර පඩිවිලෙන් ආපුව බහැලා වම් පැත්තට ඇවිදගෙන යන්න එළියට යන බහිනකම්ම බිල්ඩින් එකේ කොරිඩෝර් එකකම මේ කොරිඩෝර් එකේ දකුණු පැත්තට හැරිලා දිගටම යන්න කොනේම තමයි තියෙන බැංකුව තියෙන්නේ. එතකොට ඔතෙන්ට ගියන් පස්සේ ගියපු ගමන් ලෝක පේ කරගෙන හම්බෙන්නේ නැහැ. ඔතන පොලිමේ ඉන්න 20ක් 30ක් විතර පොලිමේ ඉන්න කොයි වෙලාවෙත්. ඉතින් එතනට ගිහිල්ලා ඔය පොලිමේ ඉඳලා ඔක ගෙවන්න. ඒක ගෙවලා ආපහු ඔය රිසිට් එක අරගෙන යන්න මේ අර බහැපු පඩිපෙළ ඔක්කොම ටික නැගගෙන ගිහිල්ලා අර දීප කවුන්ටර් එකට යන්න. කවුන්ටර් එකට ගිහිල්ලා එයාට දෙන්න ඕක. එතකොට එයා කියයි දෙවනි කවුන්ටරේට යනවා. හරි එහෙම දෙවෙනි කවුන්ටරේට කියලා කිව්වන් පස්සේ එයා පෙන්නයි කවුන්ටරේ මොකක්ද කියලා එතෙන්ට යන්න. ඒක ගියන් පස්සේ එයා ඔක්කොම බලලා එයා ආපහු උතන ලියනවා. ලියලා ඔක්කොම කරලා බලලා
ඔයාලා දෙයි කොලයක්. පොඩි කොලයක් දෙයි මේ හරි කියලා. දැන් වැඩේ මේකයි. දැන් මෙතනදී මේ ඒගොල්ලෝ දෙන කොලේ ඇවිල්ලා ඒගොල්ලෝ පොත බාරගත්තා කියන එකට ඩොකියුමන්ට් එකක් විතරයි ඒගොල්ලෝ දෙන්නේ. හරිද? දැන් අපි හිතමු මේ එකක් ඕගොල්ලන්ට මේ මාසේ තමයි ලයිසන් එක රිනියු කරන්න තියෙන්නේ කියලා. ආදායම් බැලපත් එක. එතකොට දුම් වාර්තාව ගන්න ඒව කරන්න ඕනේ. දැන් පොතක් නැහනේ. පොත දැන් RM එකට දීලා තියෙනවා. ඒතකොට ඔයාගේ අතේ තියෙන්නේ මේ රිසිට් එක විතරයි. මේ රිසිට් එකෙන් බෑ ඔය වැඩ කරන්න. හරිද? ඔයාලට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයා ඒක කියන්න ඕනේ. දැන් පොත එන්නේ ඒගොල්ලෝ කියනවා මාස 2-3ක් යනවා කියලා. හරිද? ඔය මාස 2-3 ඇතුළතදී ඔයාට ලයිසන් එක රිනියු කරගන්න ඕන නම් ඕක කරන්න බෑ. ඒ හින්දා එහෙමනම් මේ කවුන්ටර් එක කරනට මුලින්ම කියන්න මම නම් මුලින් නේ ඒක දුන්නට පස්සේ තමයි මම දැනගත්තේ. එතකොට කියන්න මේ මාසේ හරි නැත්නම් මේ ළඟදී මේක රිනියු කරන්න තියෙනවා කියලා කියන්න. ඊට පස්සේ එයා එහෙම වුණොත් එයාට ගත්ත ඩොකියුමන්ට්ස් වල ෆොටෝකොපිස් ගහලා ඉවරලා ඒ ඔක්කොම එක අමුණලා වෙනම ඩොකියුමන්ට් එකක් හදනවා. 2-3ක් හදලා ක්ලිප් කරලා සයින් කරලා ඔයාලට දෙයි. මේක අරන් ගිහිල්ලා අන්න අර කවුන්ටරේ ඉන්නවා මෝටර් රථ පවාහන කොමසාරිස් ඉන්නවා. එයාට ගිහිල්ලා මේක දීලා සයින් කරගන්න කියලා. අන්න ඒ කවුන්ටරේට ගිහිල්ලා එයාට ඔක දීලා සයින් කරගන්න. අන්න එතකොට ඔයාට පුළුවන් මේ ලයිසන් කරගන්න ඕන වුණොත් මේ ඩොකියුමන්ට් එක පාවිච්චි කරන්න පොත වෙනුවට. එහෙම කරගත්තන් පස්සේ වැඩේ හරි. ඊට පස්සේ ඉතින් ඔතෙන්ටකම් කරගත්තා නම් ඊට පස්සේ ගෙදර යන්න තමයි තියෙන්නේ. මාස කීපයක් ගිහිල්ලා ඔයාට අලුතෙන් පොතේ එවි අර ඔක්කොම ටික දාලා අප්ඩේට් කරලා. ඕක තමයි ප්‍රොසෙස් එක අලුතෙන් එන්ජින් එකක් තියලා ඒකට හරියටම අප්‍රූවල් ගන්න එක. මේකට යනකොට වාහනේ අයිතිකාරයම යන්න ඕනේ. සයින් කරන්න එහෙම තියෙනවා. කොහොමත් ඒගොල්ලෝ කියන්නේ වාහනේ අයිතිකාරය අනිවාර්යෙන් එන්න ඕනේ කියලා. අප්‍රූවල් ගන්න එකටත් අපි අර මුලින්ම අවසර ගන්න තැන ඒකටත් වාහනේ අයිතිකාරුම තමයි මේ හැම එකටම යන්න ඕනේ ඔරිජිනල් පොතත් අරගෙන. ඒක මට කියන්න මතකුණා මුලින්.